අද කියන්න යන්නේ කොළඹට ගොඩම්ම කිට්ටු ලස්සනම තැනක් ගැන. මෙතන ඉඳන් කොළඹට තියෙන්නේ කිලෝමීටර් 10ක් විතර. මේ බත්තරමුල්ල නගරයට ඉතාමත් ආසන්නයෙන් පිහිටලා තියෙන වනජීවී ලෝලීන්ගේ වගේම නිදහස හොයන අයගෙත් ප්‍රියතම නවාතැනක් වෙන තලංගම වැව. මේ වීඩියෝ එකෙන් තලංගම වැවේ ඉතිහාසය, මේ ඉන්න සත්ව විශේෂ සහ ඔබට මේ ඇවිත් විඳින්න පුළුවන් අත්දැකීම් මොනවද පිළිබඳව අන්තර්ගත වෙනවා. චැනල් එකට අලුත් කෙනෙක් නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. තලංගම වැවේ ඉතිහාසය මහා පරාක්‍රම බාහු රජතුමාගේ කාලය දක්වා දිව යන දිගු ඉතිහාසයකට උරුමකම් කියන කෝට්ටේ රාජධානිය පැවති සමයේ කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් ඉදිවුණු වාරි පද්ධතියක කොටසක්. වෙන කිසිදු ගංගාවකට හෝ ඇල මාර්ගයකට සම්බන්ධ නොවී ස්වභාවික වර්ෂාපතනයෙන් පමණක් ජලය පිරී යන අයුරින් මෙය නිර්මාණය කර තිබීම ඉංජිනේරුමය වශයෙන් සුවිශේෂී කාරණාවක්. හෙක්ටයාර 11ක් පමණ විශාල මෙම වැව සහ අවට කුපුරු යායවල් පහත රට තෙත් කලාපයට ආවේනික ජෛව විවිධත්වයකින් සහ රැම්සා තෙත්බිම් ලක්ෂණ වලින් පරිපූර්ණ අගනා පරිසර පද්ධතියක්. අදටත් මේ වැව අවට කුඹුරු යායවල් ස්තරුසාර කරන්න මේ දිය දහරාව උපකාරී වෙනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ ගංවතුර පාලනය කරන්නත් මේ තෙත්බිම විශාල මෙහෙයක් ඉටු කරනවා. මෙහි ජෛව විවිධත්වය පිළිබඳව අවධානයට ලක් කිරීමේදී මෙහි ජීවත් වන පක්ෂි විශේෂ සංඛ්‍යාව 150කට අධිකයි. ඉන් ලංකාවට ආවේනික විශේෂ ගණන 23ක්, සංක්‍රමණික විශේෂ සංඛ්‍යාව 95ක්, පීරපායි සත්ව විශේෂ 24ක්ද, මිරිදිය මත්ස්‍ය විශේෂ 30ක්ද, සමනල විශේෂ 40ක්ද, බත්කූරු විශේෂ 20ක්ද, උරග විශේෂ 21ක්ද මෙහි ජීවත් වනවා. වැව අවට ප්‍රදේශයේ ශාක ප්‍රජාව තුළ තෙත් කලාපීය මෙන්ම ජලජ පරිසරයේ වැවන ශාක වර්ග ගණනාවක්ද දක්නට ලැබෙනවා. ඊට වර්තමානයේ වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති ශාක බොහෝ ප්‍රමාණයක්ද අන්තර්ගත වනවා. කාර්යබහුල ජීවිතයෙන් මිදිලා නිදහසේ ගත කරන්න මෙතැන ඉතාමත් හොඳ තැනක්. උදෑසන හෝ සවස ඇවිදීම, බයිසිකල් පැදීමට වැව වටා ඇති නිස්කලංක මාර්ගය හොඳින් භාවිතා කරන්න පුළුවන්. පවුලේ අය සමග නිදහසේ කාලය ගත කරන්න, වැව් හෙවනේ පොතක් කියවන්න හෝ නිදහසේ කතා කරන්න මෙතැන හොඳ වටපිටාවක් තියෙනවා. ඉතින් ඔබ මෙහි සංචාරය කරනවා නම් පරිසරය ආරක්ෂා කර ගනිමින් කටයුතු කරන්නත් අමතක කරන්න එපා. මොකද මේ සුබාදහම රැක ගැනීමේ ලොකුම වගකීම තියෙන්නේ අපිටමයි. ලොකු මුදලක් වියදම් නොකර කොළඹට මෙතරම් ළඟින් තියෙන මේ සුන්දරත්වයෙන් නරඹන්න ඔබ තවමත් පැමිණ නැත්නම් ප්‍රති අන්තයක මෙහි ඇවිත් යන්න අමතක කරන්න එපා. අද වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මගේ channel එකත් subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.